Good morning. It's a Sunday. දැන් මෙහෙම කද්ද හිතන්න එපා අම්බෝ මාර පොෂ් එක වීඩියෝ එකේ හැන්දෙන් මොනවද PI ගෑරප්පුවයි මෙයා මාර බ්‍රෙක්ෆාස්ට් කියලා. මම මේ කන්නේ මගේ favorite almost every day මම කන බ්‍රෙක්ෆාස්ට් එකක් මේක මගේ යාළුවෙක්ගෙන් තමයි ඉන්ස්පයර් වුනේ මේ රෙසිපි එක. I can eat every day. So, cheers to that. So good. මම කියන්න මොනවද තියෙන්නේ කියලා. Mushrooms. butter එක දාලා තමයි ඒක පොඩක් ටෙම්පර් කරන්නේ. ඒකට මම ඔරිගානෝ දානවා චුට්ටක්. ලුණු චූට්ටක් දානවා. වැඩි දාන්න එපා කන්න බෑ ඊට පස්සේ. ඊළඟට සොසේජ් එකක් සාමාන්‍යයෙන් මම සොසේජ් අර බ්‍රොක්ෆාස්ට් එක ටිකක් ලොකු නිසා දෙකට කපලා මෙන්න මේ විදිහට බදිනවා. මේකට ඔරිගානෝ චුට්ටක් දානවා ලුණු දාන්නේ නැහැ. ඊළඟට විතර දෙකයි පරලු පාන් මං ගන්නේ කුරක්කම් පාන් එක මං කන්නේ. මං ආසයි ඒක කන්න ඉස්සර ඉඳන්. ඉතින් ඒකත් එක්ක තමයි මේ බ්‍රෙක්ෆාස්ට් එක යන්නේ. heaven. So good. Better than having a man in life. Anyway, ඉස්සර අපේ social media Instagram Facebook අපේ කවුරු හරි තරහකාරයෙක් එහෙම ඇවිල්ලා අපේ ස්ටෝරීස් බලනවා නම් අපේ පෝස්ට් බලනවා නම් අපිට අගල බ්ලොක් කරනවානේ. ආපහු ස්ක්‍රීන්ෂොට් ගහයි මේ මෙයා බලනවා මගේ ඒවා එහෙම කියලා. දැන් නම් මම මොකාවත් බ්ලොක් කරන්නේ නැහැ. මම දකිනවා මගේ ඉන්න පරණ කුලියට තරහ වෙච්ච තරහකාරයෙක් සැරෙන් සැරේ ඇවිල්ලා මගේ TikTok account එක බලනවා. So මට හරි සතුටුයි ඒගොල්ලන්ට ඒ වගේ ෆෑන් බේස් එකක් වට ඉන්න එක. කාලේ අරගෙන කාලේ නාස්ති කරගෙන මගේ මොනවද අප්ඩේට්ස් කියලා බලන එකත් මාර සතුටක්. ඉස්සර නම් එහෙම දැනුන්නේ නැහැ මට. නමුත් දැන් නම් ඒක දැනෙනවා මාරම සතුටුයි මට. ළඟකදී මම දැක්කේ නෑ ප්‍රොෆයිල් එක බලනවා ඇවිල්ලා. පහුවේ දවස්වල දිගටම ඇවිල්ලා බැලුවා. එයාට තමයි දන්නෙත් නැතුව ඇති ප්‍රොෆයිල් එක view කරද්දී notifications එනවා කියලා view කරන කියන්නේ අයිති එක්කෙනාට. Anyway, ගොඩක් වෙලාවට ඉතින් අපි ජීවත් වෙන්නේ පොඩ්ඩ කාලයනේ. මේ පොඩ්ඩ කාලෙට මිනිස්සු කොච්චර ගහමරා ගන්නවද දේවල් බෙදා ගන්න බැරුව. Tamanට අයිති නැති ප්‍රශ්න වලට ඉන්වෝල්ව් වෙලා. ඒවා තමන්ගේ ප්‍රශ්න කරගෙන තියෙන සැනසීමක් නැති කරගෙන කොච්චර දේවල් කරනවද. Never do it. Not worth. මට නම් මාර විදිහට නිින්ද යනවා. ඒ හැම දෙයකින්ම ඈත් වුණාට පස්සේ අනවශ්‍ය යාළු ඔක්කොම හැලුණා මගේ. හරිම සතුටුයි මට ඒකට. ඉස්සර මම යාළුකම් පස්සේ පන්නනවා. මම ගොඩක් වෙලාවට මම ඒ යාළුකම් හොඳින් ගෙනියන්න උත්සාහ කරනවා. මම එහෙම කරන්නේ නැහැ. වෙන මොකද නිසා නෙවෙයි මගේම peace of mind එක නිසා. ඉතින් මම යාළුකම් පස්සේ පන්නන්න නෑ. මං ඊට වඩා ගොඩාක් වෙලාවට බලන්නේ මගේ දෙයකට යොදවලා හිත මට කීයක් හරි හොඳ දෙයක් හම්බ කරගන්න පුළුවන් පැත්තක් ගැන හිතලා end of the day සැපට සතුටින් සනීපෙන් ඉන්න එක තමයි සැනසීමේ peace of mind තමයි most important thing කියලා මම තේරුම් අරන් ඉවරයි. කවදාවත් අනුන්ගේ සතුට අපේ සතුට කරගන්න හොඳ නෑ.
ගොඩක් වෙලාවට මම ගෑන් ළමයින්ටත් කියන්න කැමති ඔයගොල්ලෝ හිතනවා නම් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හස්බන්ඩ් කෙනෙක් මත තමයි ඔයගොල්ලෝගේ සතුට ඒවා ඔක්කොම ඔයගොල්ලෝ සමාජයට පෙන්වන්නනේ කරන්නේ. හාද නැද්ද? සමහරු Tamanට පැත්තට ජීවිතයක් ඕන නිසා ඒ දේවල් කරනවා. නමුත් ගොඩක් වෙලාවට බෙස්ට් ෆ්‍රෙන්ඩ් පෙන්වන්න, අල්ලපු ගෙදර ඇන්ටිට පෙන්වන්න, නෑදෑයොන්ට පෙන්වන්න, දෙමෝපියෝ වැරදි කියනවා නම් මේ සම්බන්ධතාවය ඒක නිවැරදි කියලා ඔප්පු කරන්න ඒව කරන්න යන්න එපා. not worth. ඔයගොල්ලෝ නීරා මූවි එක බැලුවද? Must watch, girls. I know you all will cry, but worth watching. Men, you should watch. Men who are very selfish, you must watch. Neera teaches a good lesson. ඇත්තටම මූවි එක බලද්දි මම අන්තිම වෙලේ බලාපොරොත්තු වෙච්ච එන්ඩ් එක නෙමෙයි උනේ. මාර ස්ට්‍රෝං කැරක්ටර් එකක් ඒ ගර්ල්. නීරා කියන කැරක්ටර් එක. ශනුද්දිගේ මං හිතන්නේ කරපු ලස්සනම කැරක්ටර් එකක් යා මූවි එක. හරිම ලස්සනයි. හැමෝම බලන්න ඒක. මුල ටික චුට්ටක් බෝරින් වුණා මට, but the story was amazing. ඇත්තටම කියනවා නම් ජීවිතේ තව කෙනෙක් එක්ක එකතු වෙද්දී අපි එකතු වෙන්නේ මම හිතන විදිහට අපි යාගේ appearance එකටයි, එයා කතා බහ කරන විදිහටයි, එයා අපිට treat කරන විදිහට, අපි හිතමු අපිට ආදරෙන් කතා කරන විදිහට, අපිව හුරුතල් කරන විදිහට අපි හරි ආසයිනේ. ඉතින් ඒක නිසා කියලා මම හිතන opposite attraction කියන්නේ. but මම හරියට දකිනවා. ඉතින් මම දන්න කියන අයගෙත් බැඳලා අවුරුදු ගාණක් යද්දී ටිකක් ඒ කියන්නේ වෙනස් වෙලා මිනිස්සුන්ට මතක නැහැ මේ මුල හිටපු characters. ඒගොල්ලෝ අර back to normal වෙනවා කියන්නේ back to their own character ඒගොල්ලෝ එනවා. ඊට පස්සේ adjustments වලට මිනිස්සු argue කරගන්නවා. but මම හැමදාම කියනවා boyfriend girlfriend husband and wife කවුරු උනත් හොඳ friendship එකක ගියා නම් ඒක bond එක ටිකක් strong. කවදයක් තමයි ගෑනු හුටපට නිසා කවදාවත් ගෑනු ගහ ගන්න එපා. ඕගොල්ලන්ටම තේරෙන්නේ නැහැ මිනිස්සු කොච්චර කොටබලාද ඕගොල්ලෝ කියලා. ගෑනු සපෝට් කරන්න ඕනේ ගෑනුන්ට. ඉරිසියා කරන්නවත් ෆේක් account වලින් ඇවිල්ලා අරකයි මේකයි කියන්නවත් නෙවෙයි. මොකද මිනිස්සු බබ්බු නෙවෙයි. ඒගොල්ලෝ හැම දේම දැනගෙන කරන්නේ. ගතපු මිනිස්සු එක්කනම් පැටලෙන්න මෙපා. ඒගොල්ලෝ කියනවා ගොඩක් ඒවා. නේ මට එහෙම මොකුත් නෑ. මගේ දරුවෝ, මගේ ළමයි මෙහෙමයි. මගේ ළමයි පාව්. ඔක්කොගේම ළමයි පාව්. ඒක නිසා බැඳපු මිනිස්සු කියන චාටු කතා වලට රැවටෙන්න මෙපා. බැඳපු නෝනලාටත් කියන්නේ අහකින්න ගෑනුන් එක්ක රණ්ඩුවට යන්නත් එපා. මොකද කතාවක හැම වෙලෙම දෙපැත්තක් තියෙනවා. anyway මම මේක කාලා ඉක්මනට යන්න ඕනේ. මට අද ඉරිදා දවස උනාට මට වැඩ ටිකක් තියෙනවා. මම හරි ආසාවෙන් දැන් මගේ වැඩ ටික කරන්නේ. මම හිතනවා මම ආස කරන වැඩ එක්ක ඉන්වෝල්ව් වෙන්න මට දැන් ලැබිලා තියෙනවා කියලා. so have a good Sunday. Bye.